කඩෙන් නූඩල්ස් ගන්න නැතුව ගෙදරම ඔයා පැස්තා හදලා තියනවද? එහෙනම් අද අපි ගෙදර පැස්තා හදලා බලමු. කොහොමද මේක හැදෙන්නේ කියලා මාත් එක්ක බලාගෙන ඉන්න. පළවෙනියටම මේ මම අරන් තියෙන්නේ පිටි ග්‍රෑම් 500ක්. මේ පාන් පිටි ග්‍රෑම් 500ට මම බිත්තර 6ක් දාගෙන ඒ වගේම මම ලුණු සාමාන්‍යයෙන් තේ හැන්දක් වගේ දාගත්තා. හොඳට මේක මික්ස් කරගෙන මෙන්න මේ වගේ ඩෝ එකක් එන තරමට අපි මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ මම සාමාන්‍යයෙන් මේක 30 minutes වගේ වෙන්න වහලා තිබ්බා. ඒ අතරතුරේ මම සුදුලුණු ලුණු කරපිංච සහ මේ කුරුඳු පොතු කරාබු නැටි ලෑස්ති කරගත්තා. දැන් ඔය කරන්නේ මම අර ඩෝ එක චුට්ටක් පිපෙන්න තියලා ඉවරයි. මම ඊට පස්සේ ඒක සෙක්ෂන් කරගෙන දැන් මේ චුට්ට රෝලර් එකෙන් අර තලා ගන්න හදන්නේ. ඒක හොඳට අර තුනී කරගන්න ඕනේ. එතකොට පිටි දාන ගමන් පාන් පිටි දාන ගමන් වල තුනී කරගන්න ඕනේ. ඒක නිසා අර ඩෝ එකට ගන්න පාන් පිටි ග්‍රෑම් 500ට අමතරව අනිවාර්යයෙන්ම පාන් පිටි ග්‍රෑම් 250ක්වත් මෙතනට ඕන වෙනවා. මේක මෙන්න මේ විදිහට අර තුනී වෙන තරමට හොඳට තලා ගන්න ඕනේ. හොඳට තුනී කරගත්තට පස්සේ අපි මෙන්න මේ විදිහට ඩෝ එක නවලා චූටි හීනි කෑලි වලට කපා ගන්නවා. කපා ගනිද්දී ඔය තියෙන ওই විදිහට තමයි එන්නේ. ඒක ඔයාට කැමති හැඩයකට කපා ගන්න පුළුවන්. මම දන්න හැටියට මේකෙන් එක ඩිසයින්ස් උත් කට්ටිය හදනවා. මම හදාගෙන එහෙම කපාගෙන මම දැන් ඔය පාන් පිටි තව ටිකක් දාලා චුට්ටක් කර ඇලෙන ගතිය වගේ නවත්ත ගන්න එපයි. ඒ නිසා මම හොඳට උගට පාන් පිටි චුට්ටක් දාලා කලවම් කරනවා. ඊට පස්සේ මම මේක චුට්ටක් පැත්තකින් තියලා තියෙනවා. ඒ අතරතුරේ මම සමන ටොමැටෝ ගෙඩි ටිකක් තක්කලි ගෙඩි ටිකක් තඹ ගන්න තිබ්බා. මේක තඹෙනකොට අර හොඳට මේ පැලෙන්න මේ පීල් වෙන තරමට තඹ ගන්න ඕනේ. ඒ තඹගෙන ඉවර වෙලා අපි ඒක හොඳට සුද්ධ කරගන්න ඕනේ. ඔය අතරතුරේ මම අර පස්තා ටික දැන් කුක් කරගන්න අවශ්‍ය වතුර ටික මම ඔලිව් ඔයිල් තේ හැඳි මේස හැඳි දෙකක් සහ ලුණු පොඩ්ඩක් දාලා වතුර හොඳට බොයිල් වෙන්න දුන්නා. ඊට පස්සේ මම අර ගත්ත පස්තා ටික දැන් කුක් කරනවා. ඔය අතරතුරේ අර පස්තා ටික කුක් කරන අතරතුරේ මම දැන් මේ කරන්නේ තක්කාලි ටික පීල් කරගන්න එක. තක්කාලි ටික පීල් කරගෙන චොප් කරගන්න ඕනේ. හොඳට චොප් කරගන්න චුට්ටක් කැලි තිබ්බට කමක් නැහැ. හැබැයි චොප් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ තියෙන අපේ කුක් කරගත්ත පාස්තා ටික මම හොඳට වතුර ටික පෙරාගත්තා. පෙරාගෙන මම දැන් චුට්ට වෙන් කරනවා තනියෙන් කට්ටියට හදන්න. පෑන් එකට මුලින්ම ඔලිව් ඔයිල් ටිකක් දාලා ඊට පස්සේ මම සුදුලුණු ලුණු කරපිංච ඒ වගේම අර මං ගත්ත කුරුඳු පොතු සහ කරාබු නැටි ටිකක් දාගන්නවා. ඊට පස්සේ මම ඒ ටික බැදීගෙන එද්දී අර අපි චොප් කරගත්ත තක්කාලි ටිකෙන් චුට්ටක් මේකට දානවා. ඒ තක්කාලි ටිකෙන් ටිකක් දාලා ඒකත් හොඳට බැදෙන්න දීලා ටිකක් මම ඊට පස්සේ ටොමැටෝ සෝස් මේක නම් මේ මන් දාන්නේ chili sauce එකෙන් පොඩ්ඩක් දානවා. chili sweet sauce එක. sweet chili sauce එකෙන් පොඩ්ඩක් දාලා oyster sauce ටිකක් දානවා. ඊට අමතරව මම soya sauce ටිකකුත් දානවා. සෝස් වලින් පස්සේ මම ටොමැටෝ සෝස් තමයි දාන්නේ. ඒක ඔයගොල්ලෝගේ රස අනුව දාගන්න පුළුවන්. ඔයාලා වැඩි ටොමැටෝ සෝස් කැමති නැත්නම් චුට්ට අඩු කරාට කමක් නැහැ. අර ටොමැටෝස් ටික තියෙන නිසා. ඊට පස්සේ මම කෑලි මිරිස් දානවා. දාලා ලුණු දානවා. ඊට පස්සේ ඒ ටිකත් මම හොඳට කලවම් කරගෙන මේ දාන්නේ ෆ්‍රෙෂ් මිල්ක් චුට්ටක්. ෆ්‍රෙෂ් මිල්ක් චුට්ටක් දාන්නේ සෝස් එකේ thickness එක හදන්න. හැබැයි ඒ වගේම ඒක හරි රසයි. සාමාන්‍ය normal fresh milk නොදා හදනවට වඩා fresh milk ටිකක් දැම්මම ඒක රසට තියෙනවා. ඊට පස්සේ ඒ ටික හොඳට මික්ස් කරලා
අපි දානවා පැස්ටා. අපේ කුක් කරපු පැස්ටා ටික. ඉතින් මේ තියෙන අපේ පැස්ටා එක අපි ගෙදර හදාගත්ත පැස්ටා එක සාමාන්‍යයෙන් කඩෙන් අර පැස්ටා බොක්ස් අරගෙන හදනවට වඩා මිලත් හරිම අඩුයි. ඒ වගේම හොඳ රහකුත් තියෙනවා, ගුණයක් තියෙනවා. මේ අන්තිමට දාගන්නේ මම ගම්මිරිස් ටිකක්. ගම්මිරිස් ටිකක් දාගත්තාම ඒකේ රසය වැඩි වෙන හින්දා. ඔයාලට කැමතිද මේකට ඔරිගානෝ ටිකක් ඇඩ් කරාමත් හරිම රසට තියෙයි. ගෙදර ඔරිගානෝ තිබ්බේ නැහැ. ඉතින් මම දාන්නේ ගියේ නැහැ. ඒ වගේම මම වැඩි ඔය චිකන් සුප් කැටවල ෆෑන් කෙනෙකුත් නෙමෙයි. ඒ නිසා මෙහෙම තමයි මගේ පැස්ටා එක හැදුනේ. ඉතින් ඔයාලත් හදලා මට කියන්න උගලන්ගේ පැස්ටා එක මොකද උනේ, හරිම රසට ආවද කොහොමද කියලා මට කියන්න. Thank you. Bye.